සෙංකඩගල පුරවරය හඳුන්වා තියෙන කන්දේ රාජ්‍ය. කන්දේ රාජ්‍ය තවත් පසුකාලීන වාග්විද්‍යාඥයෝ කියනවා කැන්ඩි කියන එකට එන්න ඇත්තේ කන්ද කියන එක වෙන්න ඇති කියලා. කොහොම නමුත් කන්දේ රාජ්‍ය 16 වෙනි වර්ෂයේ 17 වෙනි වර්ෂයේ අපේ රාජවංශයේ කතා කරනකොට රජරට තුරේ රාජ්‍ය මැද රට මලේ රාජ්‍ය තිබුණයි කියලා තමයි කියන්නේ. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරනකොට ස්වාධීන රාජ්‍ය 3ක් තිබුණයි කියලා කියනවා. කොහොම නමුත් මේ මධ්‍ය කඳුකරය 1815 වෙනකම්ම ස්වාධීනව තමයි තිබුණේ. ලාංකික සමාජයේ රුව ගුණ ලකුණ ආරක්ෂා වෙච්ච ස්ථානයක් විදිහට කන්ද උඩරට සිංකඩගල පුර හඳුන්වනවා. සෙංකණ්ඩ කියන තාපසයා උඩවත්ත කැලේ ගල්ගුහාවක ජීවත් වෙලා හිටපු නිසා සෙංකණ්ඩපුර නිර්මාණය වුණයි කියලා තමයි කියන්නේ. සෙංකණ්ඩ කියන තාපසයා පදනම් කරගෙන තමයි සිංකඩගලපුර රාජධානිය හැදුණයි කියන්නේ. මේ රාජධානිය පිළිබඳ පුරාවෘත්ත අතිවිශාලයි. ජනශ්‍රුති, ජන ඇදහිලි, ජන විශ්වාස, ජන කතා සමූහයක් මේ අවට තියෙනවා. අවසාන වතාවට බිලි පූජාව පවත්වලා තියෙන්නේ සෙංකඩගලපුර රාජධානිය තමයි කියලා කියන්නේ. ඔය පිටකින මහනුවර නගරයට එන ඕනම කෙනෙකුට පේන බයිරව කන්ද බයිරව පූජාවන් පවත්වපු ස්ථානය. ඒ බයිරව පූජා පිළිබඳ පුරාවෘත්ත තියෙනවා. මහනුවර දළදා මාලිගාව අසල තියෙන කිරිමුහුද තවත් පුරාවෘත්තයක්. කිරිමුහුද ඇත්තටම තිබුණයි කියන්නේ ඔය ගෝගම්බර පිටිනිය කියන තැන. පස්සේ කාලේ ගෝගම්බර පිටිනිය ගොඩ වෙලා මාලිගාව අසල තිබුණු තිගොලේ වෙල තමයි දැන් ඔය වැව බවට පත් වෙලා තියෙන්නේ. මහනුවර නූතන මහනුවර නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයා රාජේන්ද්‍ර ආචාර්යවරයා විදිහට තමයි හඳුන්වන්නේ. රාජේන්ද්‍ර ආචාර්යවරයාගේ නිර්මාණය එතුමාගේ සංකල්පය වුණේ මහනුවර අපේ මානව සමාජයේ ලාංකික සමාජයේ තියෙන ජනප්‍රවාදයක් සක්‍රයාගේ භවන තිබුණේ කිරිමුහුද ආසල. කිරිමුහුද ආසල කුවේරයාගේ මාලිගාවේ තමයි සක්‍රයා වාසය කරන්නේ. එතකොට කිරිමුහුද කියන එක අඟවන්න තමයි වලාකුළු බැමි වලින් යුක්ත වැව නිර්මාණය. වලාකුළු බැමි වලින් උඩ තියෙන දළදා මාලිගාව කුවේරයාගේ මාලිගාව විදිහට තමයි නිර්මාණය කළේ. පත්තිරිප්පු ඔහුගේ අතිශය ස්වාධීන නිර්මාණයක්. අටපට්ටමකින් යුත් වහලකින් තමයි මේ නිර්මාණය වෙන්නේ දළදා මාලිගාව. දළදා මාලිගාවට ආසන්නේ රජ මාලිගාව තිබුණා. හඳුන්වන්නේ රජවාසල කියලා. රජවාසල තාමත් තියෙනවා. රජවාසල අවස්ථා කීපයකදී ගිනි තියලා විනාශ කළා. පෘතුගීසීන් විනාශ කළා, ලන්දේසීන් විනාශ කළා, ඉංග්‍රීසීන් දෙවතාවක් විනාශ කළා. අන්තිමේදී ඉංග්‍රීසීන් යටත් කරගත්තට පස්සේ මහනුවර යටත් කරගැනීමේ නිර්මාතෘ මේ මහා මොලකාරයා විදිහට හඳුන්වන්නේ ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලිගේ නිල නිවාසය වුණේ ඔය රජමාලිගාව. අද රජමාලිගාව කෞතුකාගාරයක්. මේ වගේ රහස් රැසක් මේ සෙංකඩගල පුරය වටා තියෙනවා. මේ රහස් රැසම හඳුන ගැනීම, දැක ගැනීම, බලා ගැනීම අතිශය සුන්දර පුරාවෘත්ත ජාලයක කතාවක්.